ආගේ ගෙදර ඉන්නේ නොවාගේ මිනිස්සෙක් ඉන්නවා. අද 12 වෙනිකට ලක්ෂ 25ක් දුන්නේ නැත්නම් ළමයා මරනවා කියලා කියනවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. අම්බාරේ දාන්නේ තියගේ ළමයා මරනවා අද 12 වෙනකොට කියලා පීයකුත් තියාගෙන ඉන්නවා. වෙලා මං කොහෙන්දගේ සල්ලි හොයන්නේ? සීටි පොවිලා තියන්නේ. එයාට කරගන්න දෙයක් නෑ. කාලේ දෙන්නේ මොනවාවත් කරගන්න මම මේ බාත්රූම් එකට ඇවිල්ලා අනන්නේ වැඩක් නෑ. අක්කේ වැඩක් නෑ. මොන කාර්යස් කරත් මට අර දවල් 12 වෙනකොට ලක්ෂ 25 දුන්නේ නැත්නම් පීයක් තියාගෙන ඉන්නේ ළමයා මරන්න. මිනිස් බය නෑ. මිනිස්සු බය නෑ. දැන් මට අද උදේ ඩිලිවරි එකකින් ආව ලක්ෂ 30 බඩු අරන් යන ඌ බඩු අරන් ගියේ නෑ. මෙතන හොර ජාවාරම් වල බඩු තියෙන කියලා මේ මිනිස්සු කියලා නැත්තම් මම බය නැතුව හිටියේ ලක්ෂ 30ක බඩු යවන්න. අනේ අක්කේ මම වෙනදා ඉල්ලන්නම් මට ලක්ෂ 25 12 වෙනකොට හොයලා දෙන්නකෝ. අනේ අක්කේ මට ලක්ෂ 25ක් හොයලා දෙන්න අක්කේ මගේ ළමයා බේරගන්න මං කියන දැනකට කියන දෙයක් කරන්න. මං දන්නේවත් නෑ අක්කේ මම සල්ලි ගත්තේ නෑ ඌ කාටද සල්ලි දීලා ඒ ගෑණි මට ගෙනත් දුන්නේ. දැන් ඒ ගෑණි හැමදේම කියනවා ඒ මිනිහට ගන්න කියලා මට කරගන්න දෙයක් නෑ අක්කේ මට ළමයා නැති වුණා. මොකද කියන්නේ අනේ ඌගේ මල්ලිට රට යන්න තිබ්බ සල්ලිලු මල්ලි බෙල්ලේ වල දා ගන්න හදනවලු. 1000 දේවල් අක්කේ දැන් ඌ අතෙන්ට වෙලා හැංගිලා ඉන්නේ. අම්මා කිව්වා දැන් ළමයා මරනවා කියලා මට ජීවත් වෙලා වැඩක් නෑ අක්කේ මම මිනිස්සුන්ට මෙච්චර කරලා අර සබ්ලා ඉන්නවා මං කිව්වා මේ සමෙන්ට කාරිකේ පොත තියා මට ගෙනත් දෙන්න මම බේරලා දෙන්නම් කියලා අද දවසට වැඩටවත් ආවේ නෑ. මෙහෙම ඊරේ හවස මා පාරින් එනකොට අයියයි මායි මරන්න ඇදුවනේ රුක්කේ මිනිස්සු වට වෙනවා. මේ අනේ මට වෙලන්නේ අක්කේ බලුවා නම් මට ලක්ෂ 25ක් හොයාගෙන මං කපෝඩේ ගාලා වදී. මගේ ළමයා බේර ගන්න මට උදව් කරන්න අක්කේ මම වෙන දෙයක් ඉන්නන්නේ. දුකිනේ මම ළමයා හදාගත්තේ. අන්න ඕනේ නැත්නම් කොහොම දෙයක් නෙමෙයි කරන්න ඕනේ. නෑ අක්කේ 10ක් රැහැටි කරගෙන නැත්තන මට මේක නැගිට ගන්න පුළුවන්. මට ඉතිහා දෙයක් කරන්න බෑ. වැඩක් නෑ නැත්te වැඩක් නෑ මං තියන්නම්. මට මේ වෙලාවේ මට තව පැය 3යි තියෙන්නේ. ආවට වැඩක් නෑ අක්කේ.